අර්බුද වලට මුහුණ දීපු ප්‍රධාන ගොවීන් කණ්ඩායම් දෙකක් ඉන්නවා. එකක් දඹුල්ල කේන්ද්‍ර කරගත්ත ලොකු ලුණු ගොවියෝ. අනිත් එක අපේ වැලිමඩ නුවරඑළිය පැත්ත කේන්ද්‍ර කරගත්ත ආර්තාපල් ගොවියෝ. අපි පිළිගන්නවා ඔවුන්ට සාධාරණ මිලක් තාම නිසි පරිදි දෙන ක්‍රමවේදයක් සකස් කරගන්න බැරි වෙච්ච එකේ අඩුවක් තියෙන කෙනෙක් අපි පිළිගන්නවා. කෘෂිකර්මාන්තයේ කියන එකේ තියෙන ප්‍රශ්න දවසෙන් දෙකෙන් විසඳන්න පුළුවන් එකක් නෙවෙයි. නමුත් කඩිනම් විසඳුමකට යා යුතුව තිබෙනවා. තියෙන තත්ත්වයේ තුල ගොවි ජනතාවට යම් සහනයක් ලබා දෙන්න පුළුවන් විදිහේ ක්‍රියාමාර්ග ආණ්ඩුවක් විසින් රජයක් හැටියට අපි ගත්ත කියන එකත් මේ මොහොතේ මතක් කරගන්න. මොන ක්‍රමේ හැදුවත් 100% ප්‍රශ්න විසඳුන්නේ නැහැ කියන එක මම පිළිගන්නවා. දැන් වැලිමඩ අර්ථාපල් ගැලවෙනකොට ඔන්න මට එහෙම කෝල් එකක් එනවා. අන්තිතුමා අලමිල හොඳටම බහැලා පිටරට අලගෙන ඇල්ලලු. හරස් වීදි වල තියෙනවලු. පොඩ්ඩක් බද්දවත් වැඩි කරොත් අපේ අර්ථාපල් වලට ගාණක් එනවා කියනවා. ඊට පස්සේ දැන් අපේ සහෝදරට මම එහෙ කතා කරලා කරන මිනිස්සු අමාරු වැඩලලු. මොනාරි උද්ඝෝෂණයක්වත් කරමු කියනවා. ඔන්න ඉතින් අපි යනවා උද්ඝෝෂණ ඈ. ලොකු අර්ථාපල් ගෙඩි ගෙනලා රිටන් වල ගහනවා. කාලා වැලිමඩ කැප්පෙටිපොළ ටවුන් එක යනවා අර්ථාපල් වලට මිලක් දියවෝ කියනවා. උද්ඝෝෂණ ටිකක් සැර වෙනකොට අරහෙන් බද්දක් ගහනවා පිටින් ගෙන ආපුවාට. මේ ආණ්ඩුද මං අහන්නේ ඈ ගෝවා ටික පාරේ තක්කාලි ටික පාරේ හලනවා 60 වල කිරි පාරට හලනවා ගොවිතැනක් කොහොමද ගොඩ ගන්නේ.